ආයිබෝවන් මං අද කියලා දෙන්න හදන්නේ කොහොමද JFT exam එකේ result බලාගන්න කියලා. එහෙනම් වෙනද වගේම ඔයාගේ Promatic website එක මේ වගේ open කරගන්න. open කරගත්තට පස්සේ මෙහෙම පල්ලෙහාට ඇද්දි ඔයාලට මේ වගේ නිල් පාට කොටුවක් හම්බෙයි. මේ නිල් පාට කොටුවේ exam list කියන එකට ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාගේ exam එක select කරගෙන මෙන්න මේ වගේ පල්ලෙහාට යද්දී නිල් පාට කොටු තුනක් හම්බෙයි. අන්න ඒ කොටු තුනෙන් අන්න ඒකේ ඔයා දෙවෙනියට තියෙන නිල් පාට කොටුව ක්ලික් කරගන්න. ඊට පස්සේ ආයෙත් ඔයාට ඒ වගේ නිල් පාට කොටුවක් හම්බෙයි. අන්න ඒ කොටුවත් ඔයා ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මේ වගේ page එකක් open වෙයි. ඒ page එකේ ඔයාගේ JP number එකයි password එක enter කරන්න ඕනේ. ඊට කලින් ඔයාගේ language එක වෙනස් කරගන්න. මෙතන උඩ තියෙන Nihongo කියන තැන ක්ලික් කරලා ඔයාගේ language එක වෙනස් කරගන්න පුළුවන්. මම ඒක ඉංග්‍රීසි කියලා දෙනවා. ඊට පස්සේ ඔයාගේ Promatic ID එක දෙන්න. ID එක දුන්නාට පස්සේ ඔයාගේ Promatic ID එකේ password එක enter කරන්න. ඒ විදිහට ඔයා password එකයි JP number එකයි enter කරගත්තට පස්සේ මේ කළු පාට කොටුව verify කරගෙන login කියන නිල් පාට කොටුව ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාට මේ වගේ page එකක් open වෙයි. මේ page එක පල්ලෙහාට යද්දී score report කියන තැන නිල් පාට කොටුවක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ load වෙලා මේ විදිහට ඔයාගේ result එක බලා ගන්න පුළුවන්. ඒකේ පල්ලෙහාට යද්දි මේ වගේ ඔයා එක එක section වලට ලබාගත්ත ලකුණු වල percentage එකක් විදිහට යාලා පෙන්නනවා. මෙතන ඔයාගේ 250න් ඔයා ලබාගෙන තියෙන ලකුණු ගාන වැටෙනවා. ඔයාට මේකේ සර්ටිෆිකේට් එකක් නම් ගන්න බෑ. ඒක නිසා ඔයාට මේක PDF එකක් හරි ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තමයි ඔයාට මේක print out එකක් විදිහට ගන්න වෙන්නේ. ඔයාට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් යාළුවන්ට බලන්න share කරන්න. Thank you.